ඉතින් වෙල්කම් කියල පිළිගන්නවා මගේ YouTube චැනලෙන් ගන්න පලවෙනි වීඩියකට ඔයාලව සාදරෙන්. ඉතින් යාලුවනේ අද මොම කතා කරන්න යන්නේ ඔයාලගේ වත්සප් එකට සහ ෆේස්බුක් එකට ඇවිල්ල තියෙන අලුත්ම අප්ඩේට් එකක් ගැන. ඉතිං ඔයාලා දන්න ඇති මේ දවස්සල ෆේස්බුක් එකට ගියත් YouTube එකට ගියත් ගොඩක් ට්‍රෙන්ඩිං වෙන වීඩියක තමයි AI වීඩියෝස්. ඉතිං එන්න ඒ වගේම අප්ඩේට් එකක් තමා මේ වත්සප් එකට සහ ෆේස්බුක් එකට අපිට ලබාදිලා තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ WhatsApp එකට සහ Facebook එකට මේ AI tool එක අපිට කොහොමද මේකේ තියෙන features මොනවද අපිට කොහොමද මේක ලබාදිලා තියෙන්නේ කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා යාළුවනේ දැන් මගේ channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න. එහා පැත්තේ තියෙන notification bell icon එකත් all දාලා තියාගන්න වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න. ඉතින් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට පැහැදිලි දෙයක් තියෙනවා වීඩියෝ එක සම්බන්ධව පැහැදිලි දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න කියලා ඊළඟ ගමන් වීඩියෝ එකටත් ලයික් එකක් නොදා යන්න එපා කියන ගමන් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. හරි යාළුවනේ ඉතින් ඔයා මුලින්ම කරගන්න ඕන ඔයාගේ Android phone එකේ තියෙන Play Store එක මුලින්ම open කරගන්න. ඉතින් මේ විදිහට Play Store එක open කරගත්තට පස්සේ යාළුවනේ මම මේ විදිහට Play Store එක open කරගන්න කිව්වේ ඔයාගේ WhatsApp එක තාමත් ඔයා update කරලා නැද්ද අප්ඩේට් එක ඔයාලට ඇවිල්ලාද කියලා බලාගන්න. ඉතින් මේ විදිහට Play Store එක open කරගෙන මෙතන search bar එකේ ඔයා search කරගන්න ඕන මෙතන WhatsApp කියලා search කරගන්න. ඉතින් එහෙම WhatsApp කියලා search කරගත්තට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් මෙතන WhatsApp app එක open වෙනවා. ඉතින් මෙතන WhatsApp app එක ඩිසයින් ඔයාලට බලාගන්න පුළුවන් මගේ open කියලා ඇట్లా තියෙනවා. ඉතින් ඔයාගේ අප්ඩේට් එක දැනටමත් ඔයාගේ WhatsApp එකට ඇවිල්ලා තියෙනවා නම් මෙන්න මෙතන ඔයාට පෙන්නනවා අප්ඩේට් කියලා. ඉතින් දැනට මගේ WhatsApp එක අප්ඩේට් කරලා තියෙන නිසා මෙන්න මෙතන මගේ ඕපන් කියලා විතරයි පෙන්වන්නේ. ඉතින් මම මේක අප්ඩේට් කරලා තියෙන්නේ. ඉතින් දැන් මම මෙතන Play Store එකේ මම දැන් මෙතනින් බැක් වෙනවා. එහෙම බැක් වෙලා යාළුවනේ ඔයා කරගන්න ඕනේ මෙතන ඔයාගේ WhatsApp එක අප්ඩේට් කරපු WhatsApp එක ඕපන් කරගන්න. ඉතින් මම දැන් මගේ WhatsApp එක ඕපන් කරගන්නම්. ඉතින් මේ විදිහට ඕපන් කරගත්ත WhatsApp එක ඔයාලට බලාගන්න පුළුවන් ඔයාගේ chat list එක මෙන්න මේ විදිහට පෙන්නනවා. ඒත් එක්කම යට තියෙන features හතරට උඩින් දකුණු පැත්තේ side එකේ plus mark එකක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ plus mark එකට උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන නිල් පාට circle එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් WhatsApp එකේ අලුත්ම update එක මෙන්න මේක තමයි. ඉතින් අපි බලමු මේ feature එක මේ tool එක කොහොමද මොකක්ද මේ tool එක කියලා අපි මේක touch කරලා බලමු. ඉතින් ඔයාත් දැන් මෙතන මේ tool එක ඇවිල්ලා තියෙනවා නම් අප්ඩේට් එකෙන් පස්සේ මෙන්න මෙතන මේ tool එක ඇවිල්ලා තියෙනවා නම් ඔයා මේක එකපාරක් touch කරගන්න. ඉතින් මම මේක ඕපන් කරගන්නම්. ඉතින් මෙහෙම ඕපන් කරන්න කලින් යාළුවනේ මම මේක එකපාරක් ඕපන් කරා. ඒක නිසා ඔයා මේක පළවෙනි පාර ඕපන් කරනවා නම් ඔයාලට මැසේජ් එකක් එයි. මේ මැසේජ් එක ඕපන් කරගන්න, ඕකේ කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඒක ඕපන් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි යාළුවනේ දකින්න ලැබෙන්නේ. ඉතින් මේකේ උඩම තියෙනවා Meta AI with Llama 4 කියලා. ඉතින් මෙතන මැද ask Meta AI anything කියලා එයාලගේ ටොපික් ටිකක් මෙතන යට දීලා තියෙනවා. ඉතින් මේකෙන් කරන්න යාළුවනේ ඔයාලා දන්න ඇති chat GPT එකේ අපි සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් අහපුවාම ඒකට එයාලා ඔටෝම උත්තර දෙනවා වගේ මේකෙත් මෙතනින් අපිට අවශ්‍ය දේ මෙන්න මේ විදිහට ඕන මේ විදිහට ඕන කියලා මෙතන යට ටයිප් කරපුවාම මෙයා ඉබේටම ඒක අපිට ලස්සනට ක්‍රියේට් කරලා දෙනවා. ඉතින් අපි බලමු මේකේ මෙතනින් අපි එක ටොපික් එකක් දීලා බලමු. අපි දැන් මෙන්න මෙතන image in magic forest කියන එක අපි මෙයාට දීලා බලමු අපි මොන වගේ ක්‍රියේට් එකක් වේද කියලා බලමු. ඉතින් මෙන්න මේ විදිය දුන්නට පස්සේ මෙයා අපේ ලස්සන image එකක් මෙන්න මේ විදිහට ක්‍රියේට් කරලා වෙනවා. image in magic forest කියලා දාපුවාම මෙන්න මේ විදිහට ලස්සන image එකක් මෙයාලා අපිට ඔටෝම ක්‍රියේට් කරලා දෙනවා. ඉතින් යට අපිට බලා ගන්න පුළුවන් මේකට ෆීඩ්බැක් එකක් දෙන්න වෙනම ලයික් බටන් එක ලයික් බටන් යට දාලා තියෙනවා. ඉතින් අපිට ඕන නම් මෙතනින් අපිට කැමති විදිහකට මෙතනද අපිට ඕන විදිහට ප්‍රොම්ප්ට් එකක් දීලා අපිට ඕන ෆොටෝ එකක් වුණත් මෙතනින් අපිට ක්‍රියේට් කරගන්න පුළුවන්. අපිට ඕන ප්‍රශ්නයක් වුණත් මෙතනින් අහන්න පුළුවන්. අපි නිකමට මෙතන ප්‍රශ්නයක් අහලා බලමු. how to Sri Lanka president. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් හරි අපිට අහලා මේකේ අපිට උත්තර ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ එයාලා ප්‍රොම්ප්ට් එකක් ලොකු ප්‍රොම්ප්ට් එකක් ලොකු විස්තරයක් මෙන්න මේ විදිහට අපිට
ඒ ප්‍රශ්නට මෙයාල හරි විස්තරයක් අපට මෙන්න මේ විදියට ලබල දෙනවා. ඉතින් යාලුවනේ වාට බලාගන්න පුළුවන් යට මෙතන මැසේජ් කරන තැනට මෙයා පැත්තෙන් ඉමෝජිය වන්න පුළුවන්. ඉතින් මෙතන අපිට ඉමෝජිකක් විතරයි යවන්න පුළුවන් සාමාන්‍යයෙන් chat කරනකොට. මෙතන මැසේජ් එක send කරන තැනට මෙහා පැත්තෙන් අපිට chat list එකේ දී නම් මෙතන image එකක් යවන්න පුළුවන්. ඉතින් මේකේ Meta AI එකේ image එකක් යවන්න බෑ. අපිට ඕනනම් කැමති විදිහට මෙතන අපිට ඕනනම් කැමති image එකක් මෙතන create කරගන්න පුළුවන්. අපිට කැමති විදිහට prompt එකක් දීලා මෙන්න මේ විදිහට අපි දැන් දෙමු මෙතන create a image for brown cat කියලා මෙන්න මේ විදිහට අපිට image එක අපිට ඕන විදිහට මීට අමතරව සරලව මම මේ prompt එක දුන්නේ. ඉතින් මේ විදිහේ prompt එකක් දුන්නාම මෙන්න මේ විදිහ ලස්සන ෆොටෝ එකක් අපිට යාලා ජෙනරේට් කරලා මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිහට හදලා දෙනවා. ඉතින් ඒත් එක්ක මෙතන යාලගේ වෝටර්මාර්ක් එක වදිනවා. ඉතින් මෙතන දකුණු පැත්තේ වල බලන්න පුළුවන් ඉතින් Meta AI කියලා වෝටර්මාර්ක් එක තියෙනවා. ඉතින් බලන්න ලස්සන ෆොටෝ එකක්. ඉතින් ඔයාලට Google එකේ ගිහලා සර්ච් කරලා ගන්න වැඩි ඔයාලට අවශ්‍ය දේ මෙතන ටයිප් කරලා අවශ්‍ය prompt එක දීලා මෙතනින් ඔයාලට ලස්සන ෆොටෝ එකක් ක්‍රියේට් කරගැනීමේ හැකියාව මේ AI tool එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන උඩම ටච් කරගන්න Meta AI with Llama 4 කියන එක ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය ප්‍රොෆයිල් එකක් විදිහටම තමයි මේක පෙන්වන්නේ. ඉතින් ඔන්න ඔය වගේ තමයි ඉන්ටර්ෆේස් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මෙතනින් බැක් වුණාට පස්සේ යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් chat list එකේ මෙයා උඩින්ම පෙන්නනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි යාළුවෙක් එක්ක chat කර ඉන්නකොට සාමාන්‍යයෙන් ඒ chat එකට ගිහිල්ලා බැක් වුණාට පස්සේ එයා උඩින්ම පෙන්නනවා වගේ මෙන්න මෙතන Meta AI කියලා එයා උඩින්ම chat list එකේ පෙන්නනවා. ඉතින් ආයෙ ඔයාලට මෙතන ආයට ප්ලස් මාක් එක උඩින් මෙතන බටන් එක ටච් කර ඉන්න ඕනේ නැහැ. කෙලින්ම මෙතන Meta AI කියන එකට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය දේ මෙතනින් ටයිප් කරගෙන ඔයාලට ක්‍රියේට් කරගැනීමේ පහසුකම මෙයාලා මෙතන දීලා තියෙනවා. ඉතින් ඔයාලට කියන්න ඕනේ මෙතන WhatsApp එකට වගේම Facebook එකටත් මෙන්න මේ Meta AI කියන tool එක අපිට ලැබිලා තියෙනවා. ඉතින් බලමු අපි Facebook එකට කොහොමද මේ Meta AI කියන tool එක ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් මම මෙතනින් බැක් වෙලා යාළුවනේ මෙන්න මේ විදිහට ආයෙත් හෝම් ස්ක්‍රීන් එකට ආවා. ඉතින් හෝම් ස්ක්‍රීන් එකට ගියාට පස්සේ යාළුවනේ ඔයාලගේ Messenger app එක ඕපන් කරලා බලන්න. ඉතින් මම Messenger app එක ඕපන් කරගන්නම්. ඉතින් මේ විදිහට Messenger app එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් උඩම තියෙන search bar එකේ ask Meta AI our search කියලා. ඉතින් මෙතෙන්ට ගිහිල්ලත් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලට කැමති එකක් ඔයාලට කැමති ෆොටෝ එකක් මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට මම මෙතනින් දෙන්න. මම මේ කලින් මෙතන try කරලා බලන්න මෙතනින් ආපු image ටිකක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට create කරලා ලස්සන image එකක් අපිට යාලා create කරලා දෙනවා. ඉතින් මෙන්න මේ වගේ පහසුකමක් අපිට ගන්න පුළුවන්. ඉතින් WhatsApp එකේ මෙතනින් ඔයාලා prompt එකක් දීලා කැමති විදිහකට prompt එකක් දීලා අපිට කැමති දෙයක් මේකෙන් download කරගන්න පුළුවන්. ඉතින් ආයෙ search කර Google එකේ search කර ඉන්න ඕනේ නැහැ. ඉතින් මෙතනින් ඔයාලට අවශ්‍ය prompt එක දීලා ඔයාලට කොහොමද ඕන මොන වගේ image එකක්ද කියලා මෙතන type කරලා send කරපුවම එයා ලස්සනට image එකක් අපිට හදලා දෙනවා. ඉතින් ඒ පහසුකම අපිට මේ Meta AI එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන යට like button එක unlike button එක download button එක මේ ඔක්කොම මෙතන යාලා දීලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි යාළුවනේ මේ Meta AI update එකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් යාළුවනේ like කරන්න, තව යාළුවන්ට බලන්න share කරන්න. ඔයාමගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් subscribe කරලා තියාගෙන එහා පැත්තේ තියෙන notification bell icon එක all දාලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝ එකක් ඔයාලගේ ළඟටම ගෙන ගන්න touch එකේ ඉන්න කියන ගමන් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.